මේ ආස නැද්ද අපේ අම්මට නැන්දම කියන්න? ඔයාට ගැළපෙන එක්කෙනෙක් ඉන්නවා මම පෙන්නන්න. මේ ඉන්නේ. වැරද්දක් කරා තමයි. මොකද මේ මගේ පවුල ගියා අවුරුදු 10ක් වෙනවා රට ඉඳලා අරාබිකාරයෙක් එක්ක සෙට් වෙලා. එයා එහෙම තමයි ඉන්නේ. මාසන්ලා ඉන්නේ. ඒ හින්දා මේ පොඩ්ඩක් අඩියක් ගහලා කරලා මගේ හිත නිවා ගන්න කරගන්න තමයි මම ඔය කරන්නේ. මම වතුන මගේ ඇස් දෙක බලලා ඔයා කැමති නම් කැමති කියන්නේ. නංගි ඔයාට මෙයා හරියනවනේ. ඔයාගේ අම්මට නැන්දම්ම කියන්නේ එක්කෙනෙන්නේ ඔයා හෙව්වේ. මේ කොල්ලව හරියනවනේ නේ. අය සුපිරි එලකිරි කොල්ලෙක්. හරිද? කොල්ල ඇත්ත කිව්වා කසාදි බැඳලා ඉන්නේ කියලා. ඔයාට සෙට් වෙනවනේ. හරිද? එහෙනම් ඔයාලා දෙන්නගේ වෙඩින් එක අපි කරලා දෙනවා. හරිද? අපේ ගානේ වෙඩින් එක කරලා දෙනවා. ඒ වැඩේ ඉවරයි ඈ. ඔයා හැබැයි මොනවත් හිතන්න එපා. කොල්ලගේ එක දතක් නැහැනේ. හරිද? කොල්ලෙක්නේ. කොල්ලට දත්තරන් දතක් අපි දාලා දෙන්න. හරිද? ඒ කොල්ල ඔයාට කසාදි බඳන්න. අපිට තේරෙනවා ඔයාට පුදුම කැහිල්ලක් තියෙන්නේ කියලා. හරිද? එහෙනම් මේ සම්බන්ධේ ස්ථිරයි. හරිද? ඊට පස්සේ ලව් කරන්න කොල්ලෝ හෙව්වෝ කන පලනවා. හරිද? මේ සම්බන්ධේ කරගෙන දෙන්නත් එක්ක පාඩුවේ ඉන්න ඕනේ. හරිද? ඔව් අය ප්‍රශ්න තියාගන්න බෑ. මේ උඹටත් එක්ක කියන්නේ. හරිද? උඹත් ඊට පස්සේ ගෑනු හොයන්න බෑ. උඹට බේ එකක් සෙට් කරලා දුන්නා. හරිද? අපිට මොනවයි ආතල් එකක් දාන්න වැඩක් කරලා දීපන්. දැන් උඹට කෙල්ල සෙට් කරලා දුන්නානේ නේ. එන අපි යනවා. ඊට පස්සේ තොපි දෙන්න ප්‍රශ්නම දාගෙන අවුනො කන පලනවා. ඔව් ඔව් තත්ත්වේ භයානකයි දෙන්නගෙම. ඊට පස්සේ කිව්වේ නෑ කියන්න එපා. අපි මගුල් සෙට් කරනවා වගේම තමා පස්සේ කෙලවන්නෙත් ඒ වගේම තමයි. මාත් හොයාගන්නවා ඉක්මනට මිනිහෙක්. මේක ඉතින් යන්න. පොටක් නිවනක් නේ. මෙයාට ටක් ගාලා කොල්ලෙක් සෙට් කරලා දෙන්න කවුරුවයි ඈ පුදුම විශයක් තියෙන්නේ. මෙයාට ටක් ගාලා මෙයාගේ මෝල් අමාරුව හොඳ කරලා දෙන්න. ඔව් මෙයා හොඳ ලොකු කැහිල්ලෙන් ඉන්නේ. ඒකින්ද ටක් ගාලා මෙයාට කොල්ලෙක් කවුරුවයි සෙට් කරලා දෙන්න. මෙයාට ටක් ගාලා මෙයාව ගෙදරින් අයින් කරන්න ඕනේ. මෙයාලගේ අම්මටත් එපා වෙලා ඉන්නේ මේ වගේ හැදිලා නැති කෙල්ලෙක් තියාගෙන ඉඳලා. ඔව් ඒකින්ද මෙයාව ටක් ගාලා ගෙදරින් පිටමන් කරන්න ඕනේ. ටක් ගාලා මීයක් සෙට් කරලා දෙන්න මෙයාට. අයාලේ යන එකෙක් අය කමන්නේ. ඔව් ඔව් මේ වගේ උන්ට කොහමත් අයාලේ යන එකෙක් තමයි සෙට් කරලා දෙන්න ඕනේ. ඔව් ඊට පස්සේ අවුෙන්න එපා. තත්ත්වේ භයානකයි ඈ. කැන්ඩියා සේල උඹ එකක් මතක තියාගනි. උඹට උඹ පැලෙන්න දෙකක් අයිනවා මම. හරිද? උඹ වැලන්ටයින් දවසේ කෙල්ල කොල්ල ජෝඩු කරලා උන් අරේ කට්ට කනවා. උඹ හේ පන් ගන්නවා නේ. උඹ දැනගනි. උඹට නුවර ටවුන් එකට අවිල්ලා ගහන්නේ කන් අඩි දෙක රත් වෙන්න. කැන්ඩියා සේල. උඹගේ කැන්ඩියා සේල කියන නම උඹට කොහින්ද ආවේ? නාගියා. ආරිනවා උඹට මතක තියාගනි. කන් අඩි දෙක රත් වෙන්න. කැන්ඩියා සේල. පාකයා. තෝත් වරෙන් තොටත් කෙල්ලෙක් සෙට් කරලා දෙන්නම්. හරිද? තෝගේ මූණේ හැටි දැක්කාම කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැතුව ඇතිනේ. මං සෙට් කරන්නම්. හරිද? කවුද වවුනියාවේ සඳා වවුනියාවට ඇවිල්ලා තෝගේ ඇඳුම් ගලවලා ටවුම වටේ දුවන්න වැඩේ කරන්නේ. හරිද? තෝ දන්නේ මම කවුද කියලා. යකෝ මං කැන්ඩියා සේලා. හරිද? තෝ වගේ ගෝතෙන් නෙමෙයි. හරිද? තෝට කෙල්ලෙක්වත් සෙට් වෙන්නේ නැන්නේ. තෝගේ මූණේ හැටි බලපන්. හරිද? උදේට දැක්කොත් කැඳන්නේ නැහැ. හරිද? තෝ ගෝතයා. තෝ මතක තියාගනි ලින්ක් ඇට් උඩ තියලා තෝගේ ආවල් එක පලනවා බලපිය. හරිද? අත් එක කනත් එක පාළු කනත් එක තියලා දිරත්ති අත්තක් උඩ තියලා ගහනවා මගේ වම් පාදෙන් තොට කන්නට දෙකක් බලපන් පුරවලා වමට බර වෙන්න. හරිද? හොඳින් මතක තබා ගන්න ඕනේ. තෝ මීට පස්සේ අවුනෝ තෝව තැරි ගහනවා මේකේ බලපන්. හරිද? තියාගෙන ගෝතයා. ඔයාලට සෙල්ලම් කරන්න ඕනෙම නම් ගෑන්ලමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩිය හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මංගාවක් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. අපි සාමාන්‍යයෙන් ගෑන් ළමයින්ගේ ජීවිතත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඒක අපිට ආතල්. ඒක කොල්ලොන්ට තියෙන ලොකුම ආතල් එකක්. හරිද? ඔයාගේ ඔය මේ
අතුල්ලා මේ භූතයෝ බලන්න ඕනේ. ඔයා වචන කන පිට ගහලා නිකන් වදන් දෙන්න හදන්න එපා. ඔයාට වැඩි අපි වදන් දන්නවා. හරිද? වදන් පදන් කරලා ගහන හුත්තේ ගෑනිට කනට දෙයක් බලපිය වේස හුත්තේ. මෙතන එනවා බයිලා ගහන්න. හරිද? දෙකේ දාලා කුකේ අරන උඹට. හරිද? නිකන් ඊට පස්සේ තෝ අවුෙන්න බෑ මේකට කවුරුයි හොඳ කොල්ල පාක්කයක් දාලා වැරපන් ආවල් තැනත් එක්ක. හරිද? මෙවුන්ගේ හැම තැනම යවන්න ඕනේ. මෙවුන්ට හෙන මෝලේ තියෙන්නේ. මෙවුන්ගේ මිහියෝ නිකන් පොන්නේෝ වගේ ඇති. බලපන් ඇටි මූණේ නිකන් ඩීල් යන බඩුවක් වගේ. තෝගේ නම් මූණේ හැටි. ඔව්. අය මචං මං කියන්න තියෙන දේ කෙලින් කියනවානේ. ඔව්. ඊට පස්සේ අවුෙන්න බෑ තත්ත්ව භයානකයි.